අයිබෝන් මම ජූල්. අද DevOps සිංහලෙන් වීඩියෝ සීරීස් එකේ මම කතා කරන්නේ කොහොමද React web application එකක් Ubuntu server එක host කරන්න කියලා. මේකට අපිට අවශ්‍ය වෙනවා Ubuntu server එකක්. අපි ඒක AWS එකේ EC2 එකක් ගමු. ඒ වගේම Node.js Apache web server එක අවශ්‍ය වෙනවා. ඒ ටික අපි කොහොමද කරන්න කියලා බලමු. ඔයගොල්ලන්ට ආයෙ මතක් කරන්න කැමතියි මගේ කලින් වීඩියෝ සීරීස් එකේ තියෙන කොහොමද Apache install කරන්නේ. ඒ වගේම AWS Lightshell එකෙන් EC2 එකක් අපි ප්‍රොවිෂන් කරගන්නේ කොහොමද කියලා. ඒ වගේම තව තියෙනවා WordPress site එකක් කොහොමද Ubuntu එක host කරන්නේ කියලා ඒ ටික බලන්න. හරි අපි වීඩියෝ එකට යමු මගේ ස්ක්‍රීන් එකට. මම දැන් AWS එකට log වෙනවා. අපි EC2 එකක් ගමු. මම KPI එකක් හදලා තියෙනවා. අපි ඒක යූස් කරමු. ඒ වගේම security group AWS මේ EC2 instance එකේ security group එකේ අපි traffic allow කරගමු HTTP SSH already allow කරලා තියෙනවද මේක 10ක් විතර දාගමු. අනිත් එක default කරගමු. හරි දැන් අපේ EC2 එක හදලා ඉවරයි. Ubuntu EC2 එකක්. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේකට connect වෙලා Apache install කරන එකයි Node.js application install කරන එකයි finally React application එක download කරලා ඒක up කරන එකයි. bytes term එකකට යමු session එකක් ගන්නවලු. අපි කීයක දෙමු download කරගත්ත කී එක. අපි repositories update කරගමු. ඔබලට මේකේ ප්‍රශ්න මොන හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම මොන හරි අලුතෙන් දෙයක් ඇඩ් කරගන්න ඕන නම් මගේ වීඩියෝ සීරීස් එකට ඒකත් කියන්න. Apache 2 install කරගන්නවා. Apache 2 app එක running. අපි පළමු වෙබ් සර්වර් එක run වෙනවද කියලා browser එකේ public IP එක දීලා වෙබ් සර්වර් එක up and running. දැන් අපිට ඊළඟට කරන්න තියෙන්නේ Node.js application එක install කරන්න. ඒකට අපිට Node.js repository එක add කරලා ඊට පස්සේ application එක install කරමු. repository එක add කරගමු Node 22 වල. ඊළඟට අපි Node.js එක install කරමු. Node.js එක install වෙලා තියෙනවා 22.21 එකයි npm package එක 10.94 එකයි. දැන් අපි මූලික අවශ්‍යතා ටික complete කරගෙන තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ අපේ repository එක මේකට clone කරලා project එක clone කරලා එතන build කරලා අපි expose කරන එක. මම repository එකක් හැදුවා මගේ repo එකේ sample repository එක. මේ තියෙන්නේ මම හදපු sample දැන් අපිට තියෙන repository එක download කර දැන් තියෙන අපිට code එක download කරලා web server එකට ඒක විතර build කරන එක. මම මේ හදපු sample React application එකක් අපි ඒක plug කරගමු.
එපෝට් එකට ආව. විප්‍රාන් හරි අපි ඊට ප්‍රොජෙක්ට් ෆෝල්ඩර් එකට මේ තියෙන අපි ප්‍රොජෙක්ට් ෆෝල්ඩර් එක මේ විදිහට තියෙන්නේ. npm i install කරමු supporting npm modules ටික. දැන් මේ තියෙන module ටික install වෙලා තියෙන්නේ. දැන් අපි build එකක් ගමු npm Chanbil. හරි. අපේ build packages ටික මේ dist කියන directory එකට හැදලා තියෙන්නේ. තියෙන්නේ මේ ටික. දැන් අපි කරන්න හදන්නේ Apache ලාගේ virtual host එකක් හදනවා. හදලා මේ dist කියන folder එක directly expose කරනවා publicly. අපි ඒකට Apache එකේ custom virtual host එකක් හදමු. Apache ලාගේ configuration තියෙන etc Apache site available ඊට පස්සේ අපි react.conf කියන එකක් හදමු. මෙතන තියෙනවා මම හදලා තියාගත්ත example configuration එක. මේ example configuration එක Apache ලාගේ help page එකට ගිහලා ගන්න පුළුවන්. අපි මෙතනට අපේ root directory එක දෙමු. දැන් අපිට මේ module එක enable කරගන්න ඕන. ඒ වගේම existing default configuration file එක disable කරන්න ඕන. දැන් අපි අර existing එක disable කරලා අපි දැන් හදපු එක enable කරගමු. react conf හල් කරපු changes ටික apply වෙන්න මේක restart කරනවා. restart දැන් අපිට මේක refresh කරාම අපේ project එක පේන්න ඕනේ. ඒ වැඩේ සාර්ථකයි. අද අපි ඉගෙන ගත්තා Ubuntu server එකක React application එකක් clone කරලා build කරලා ඊට පස්සේ publicly web server එකට expose කරන හැටි අපි ඉගෙන ගත්තා. දැන් ඔයගලන්ගේ local server එකේ තියෙන machine එක ඔයගලන්ට විතරනේ access කරන්න පුළුවන්. දැන් අපිට public IP එකක් තියෙනවා. public IP එක හරහා ඔයගලගේ application එක access කරන්න පුළුවන්. ඒ වගේම මතක් කරනවා අපි කලින් කතා කරා WordPress site එකක් host කරන්නේ කොහොමද කියලා. ඒ වගේම basic HTML site එකක් host කරන්න කියලා. ඒක බලන්න මගේ කලින් වීඩියෝස් වල. ඒ වගේම මම කියනවා ඔයගලන්ට මේ වීඩියෝස් හොඳයි කියලා හිතනවා නම් ඒකට like කරන්න, share කරන්න, subscribe කරන්න. මම ඉස්සෙල්ලා මේ වීඩියෝ එකත් එක්ක හිටියට අපි ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ හම්බෙමු.